සුබ දවසක් හැමෝටම. ඔයාට පාඩම් කරන්න ඕනි වුණත් ඔයා හිතනවා වගේ වැඩ ටික කරගන්න බැරි වෙනවද? ඔයා හොඳටම දන්නවා ඉදිරියේදී මට මේ විභාගයට මුහුණ දෙන්න තියෙනවා. ඒක ගොඩ දාගන්න නම් මං හොඳට වැඩ කරන්න ඕනි කියලා. ඔයාට මේ වගේ උනන්දුවක් තිබුණත් හරියට පාඩම් වැඩ කරගන්න බැරි නම් ඔයා වෙනුවෙන් තමයි අද මේ වීඩියෝ එක. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය ලෝකයේ ඉගෙන ගන්න බොහෝමයක් අයට මතුවන ගැටලුවක්. මේ ප්‍රශ්නය විසඳගෙන ගැම්මෙන් හැමදාමත් ඔයාගේ පාඩම් වැඩ ටික සුපිරියටම කරගන්න ඔයාට උදව් කරගන්න පුළුවන් වැදගත් ටිප්ස් කිහිපයක් තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මොනවද මේ ක්‍රමවේද? කොහොමද කරන්න කියලා හරියටම දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් පොඩ්ඩක්වත් ස්කිප් නොකර අවබෝධයෙන් බලන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි පටන් ගමු. අද අපි කතා කරන්න යන්නේ වැඩ ටික කරන්න ඔයාට උවමනාවක් තිබුණත් වැඩ ටික හරියට කරගන්න බැරි නම් ඒක ගොඩ දාගන්න ක්‍රමවේදයක් ගැනයි. මුලින්ම අපි කතා කරමු ඉම්ප්ලිමෙන්ටේෂන් ඉන්ටෙන්ෂන් කියන ක්‍රමවේදය. ඔයාට අරමුණක් තියෙනවා. නමුත් ඔයාට ඒ වෙනුවෙන් වැඩ කෙරෙන්නේ නැහැ. ඔයා දන්නවා ඊළඟ සතියේ ක්ලාස් එකේ වැඩ කරන්න ඕන කියලා. නමුත් ඔයාට කොහොම හරි ඒක මිස් වෙනවා. කොහොමද මොකක් හරි අපිට කරන්න තියෙන වැඩක් කරන්න පෙළඹෙන්නේ. ඒකට ලෝකයේ බොහෝ අය යූස් කරන මෙතඩ් එකක් තමයි මේ ක්‍රමවේදය. ඔයාට කරන්න ඕනි කියලා හිතන වැඩක් හරියට කරන්න පෙළඹෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඔයා හිතන්න ඊළඟ සතියේ ඔයාගේ ක්ලාස් එකට ජොයින් වෙන්න කලින් ඔයාට ඕනි දුන්නු ගෙදර වැඩ ටික ඉවර කරගන්න. ඉතින් මෙතනදී ඔයාට කරන්න ඕනි වැඩේ ගැන පැහැදිලි අරමුණක් තියෙනවා. ඒකෙන් ඔයාට ලොකු මොටිවේෂන් එකකුත් ලැබෙනවා. හැමදාම ඔයාට මේ දෙක ලැබුණත් ගොඩක් වෙලාවට ඔයාට මේ හිතන වැඩේ කරගන්න බැරි වෙනව නේද? ඒකට හේතුව විල් පවර් කියන එක. ඔයාට දැනුණ මොටිවේෂන් එක මේ විල් පවර් එක කරගෙන මේ ගේම ගහන එක කියලා හිතුවත් ඔයාට ඒක කරගන්න බැරි වෙන්නේ මේ මොටිවේෂන් එක දවසකින් හෝ දෙකකින් පොඩි වෙලාවකින් ඔයාගෙන් අයින් වෙලා යන නිසා. ඉතින් ඔයාට කරන්න තියෙන වැඩේ ඒක කරන්න වෙලාවක් සහ තැනක් සඳහන් කරලා පොඩි නෝට් එකක් ඔයාම තියාගත්තොත් මේ වැඩේ ඔයාට අනිවාර්යෙන්ම කරගන්න පුළුවන්. මොකද දැන් ඔයාට කරන්න ඕනි වැඩේ ගැන අදහසක් විතරක් නෙමෙයි තියෙන්නේ. ඔයා ඒකට කලින් අපොයින්ට්මන්ට් එකකුත් දාගෙන ඉවරයි. මේ වැඩේ නිසා ඔයාට මේ වැඩේ පටන් ගන්න තවදුරටත් මොටිවේෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක බැලූ බැල්මට කරන්න තප්පර ගාණක් වැය වෙන සරල වැඩක් වුණත් මේ වැඩෙන් ඔයාගේ අරමුණ කම්ප්ලීට් කරගන්න අවශ්‍ය විල් පවර් එක 100%ක්ම ලැබෙනවා. ඉතින් ඊළඟ ටිප් එක විදිහට අපි කතා කරමු ඔයාලගේ පාඩම් වැඩවලදී ඔයාට වැදගත් වෙන තවත් දෙයක් ගැන. ඔයා මොකක් හරි අලුත් දෙයක් ඉගෙනගෙන ඒක ඔයාගේ ජීවිතේදී පුහුණු වෙන්න පටන් ගත්තාම මේක ඔයාගේ ජීවිතයට එකතු වෙන අලුත් පුරුද්දක් බවට පත් වෙනවා. හැබැයි ටික දවසක් මේ වැඩේ කරගෙන යද්දී ඔයාට මේක කරන එක එපා වෙනවද? ඔයාට ඒක එපා වෙනවා නම් එපා වෙන්නේ ඒ වැඩේ කරන එකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා ඔයාටම දැනෙන නිසා. ඒ කරන අලුත් වැඩෙන් මොකක් හරි ප්‍රතිඵලයක් විදියට ඔයාට සතුටක් දැනෙන දෙයක් කරන ඉක්මනට ඔයාට ලැබෙනවා නම් ඔයා ඒ දේ අතහැරලා දාන්නේ නැහැ. හිතලා බලන්න ඔයා පාඩම් වැඩවලදී එපා වෙලා අතහැරලා දැම්මද? එහෙනම් මේ දේ කරන්න යූස් කරන ස්ටඩි මෙතඩ් වැඩක් නෑ කියලා අතහැරලා දාන්නේ නැතුව දිගටම ඒක කරන්න. යම් තැනකදී ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් තැනක් එනවා. ඒ තැනටම වැඩ කරන්න. යම් වැඩක් කරලා ඒක අතරමඟදී නැවැත්තුවොත් එහි සාර්ථක ප්‍රතිඵල ඉදිරියට ලැබෙන්න තියෙනවා නම් මඟදී අත්හරින විට එහි සාර්ථක ප්‍රතිඵල අපිට ලබා ගන්න බෑ. ඒ නිසා එම මෙතඩ් එක දිගින් දිගටම යූස් කරන්න. ඉතින් ඊළඟ ටිප් එක තමයි start with the weakest subject කියන්නේ. ඉතින් ඔයාලා මේකෙදි කරන්න ඕන පාඩම් කරන්න ගද්දි ඔයාලා පාඩම් කරන්න අකමැති. එහෙම නැත්නම් ඔයාලා දුර්වලම සබ්ජෙක්ට් එක පාඩම් කරන වෙලාවේදී ඉස්සෙල්ලම පාඩම් කරන්න ගන්න. එහෙම නැතුව හැම වෙලාවෙම අපි කැමති සබ්ජෙක්ට් එක පාඩම් කරන්න ගත්තොත්
එහෙම අපි අකමැති සබ්ජෙක්ට් එක අපිට ඉබේටම තේරිලා යනවා. ඒ නිසා දැන් ඕලෙවල් වගේ කරනවා නම් අපිට සබ්ජෙක්ට් 9ම අතාරින්න බෑනේ. ඒ නිසා දැන් ඔයා හිතන්නකෝ උදාහරණයක් විදියට සයන්ස් වලට කැමති. ඒ වුණාට මැත්ස් වලට කැමති නෑ කියලා. ඉතින් එහෙම එකේ ඔයා කරන්න ඕනි මැත්ස් වලට ප්‍රමුඛ තැන දෙන එක. මැත්ස් වලට කැමති නෑ කියලා මනසින්ම හදාගෙන තියෙනවා නම් ඉතින් ඒක පාඩම් කරන්නත් ඔයාගේ හිත සහ මනස අකමැත්තක් දක්වනවා. ඉතින් ඒක පරාජය කරන්නත් පුළුවන් ඔයාටමයි. ඉතින් ඒ නිසා ඔයා මොකද කරන්න ඕනි? ඔයා දුර්වලම සබ්ජෙක්ට් එකෙන් පටන් ගන්න. මේක A level කරත් O level කරත් ඕනෑම පන්තියක හිටියත් මේක හරිම වැදගත්. ඉතින් ඊළඟ ටිප් එක තමයි take notes properly and clearly කියන්නේ. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න පාඩම් කරන්න ගද්දි ඔයාගේ නෝට් එක පැහැදිලිව සහ සම්පූර්ණ වෙන්න ඕනි කියන එක. ඔයාගේ නෝට් එක අසම්පූර්ණයි නම් පාඩම් කරන්න යද්දි ඔයාට ඒක පාඩම් කරන්න බැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ නෝට් එක පැහැදිලිව සම්පූර්ණ කරගන්න ඕන. ඉතින් ඊළඟට කතා කරන්නේ test your knowledge by remembering කියන එක. අපි හිතමු අද ඔයා ස්කූල් ගිහින් පාඩමක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඔයා ගෙදර ඇවිත් මොනාද කරන්න ඕනි? ඔයා මනසින් කල්පනා කරන්න ඔයාට කොච්චරක් මතකද කියලා. සියලුම විෂයන් වලට මේ මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. එතකොට ඔයාට කොටසක් මතකයි, කොටසක් අමතකයි. ඉතින් ඔයා දැන් ආයේ ඒක ස්ටඩි කරන්න ඕන. නැවත නෝට් එක බලන්න ඕන. එතකොට අමතක තැන ආයෙ බලනකොට ඒක හොඳට මතක හිටිනවා. වීඩියෝ එක දිග වැඩි නිසා ඉතින් බලන කෙනාටත් අපහසුයි. ඒ නිසා තව වීඩියෝ එකකින් ස්ටඩි ටිප්ස් අරන් එන්නම්. මගේ channel එක හොඳයි නම් subscribe කරලා තව යාළුවෙකුට share කරන්න. ඉතින් thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු හැමෝටම good luck හැමෝටම.